ආයුබෝවන් යාළුවනි. ඔබ මේ සම්බන්ධ වන්නේ ටෝක් විත් ගුරාමල්ලි වැඩසටහන සමගයි. අද අපි සමග සාකච්ඡාවට මැදිරියට පැමිණ සිටින්නේ ඔබ වඩාත් හොඳින් දන්නා වඩාත් ජනප්‍රිය පුද්ගලයෙක්. අපි බලමු මේ පුද්ගලයා කවුද කියලා. ආයුබෝවන් නත්තල් අයියා මහතා. මෙරි ක්‍රිස්මස්. නත්තල් අයියා කිව්වම අපිට ලැබෙන ප්‍රතිරූපය තමයි රතු පාට කැප් එකක් දාගත්ත සමවන්න රතු පාට නත්තල් කැප් එකක් දාගත්ත රතුයි සුදුයි මිශ්‍ර වෙච්ච ඇඳුමක් ඇඳපු බඩ ටිකක් ලොකුවට තියෙන සුදු පාට පුළුන් වගේ රැවුලක් තියෙන පුද්ගලයෙක්. හැබැයි මෙතුමා ගත්තාම ඒ ගති ලක්ෂණ වලින් හාස්පසින්ම වෙනස්. මේකයි මල්ලි. මට සුපිරිම කියලා ඇඳුමක් තිබුණා. හැබැයි ඉතින් මේ දවස්වල වැස්සනේ. ඔයා මේ හදිසි ප්‍රෝග්‍රෑම් එකට අඬ ගහපු ගමන් මං කරපු ඇටි දඩ බඩ ගහලා රෙදි ටික හොදලා බේරෙන්න දැම්මා. දැන් දවස් 4ක් විතර වෙනවා තාමත් වේදිලා නැහැ. මේ දවස්වල වැස්සනේ. ඉතින් මට ඒක ඇඳන් ඉන්නත් බැහැ. ඉතින් මම මේක ඇඳන් ආවා. දැන් ඔයාට ඒක ප්‍රශ්නයක්ද? සාමාන්‍යයෙන් නත්තල් අයියා කෙනෙක් වුණාම සුදු පාට පුළුන් වගේ ලොකු රැවුලක් තියෙන්න ඕනි නේද? මේකයි මට දිග රැවුලක් තිබුණා. හැබැයි සුදු එක ගන්න නෙමෙයි කළු එකක් තිබුණේ. ගිය අවුරුද්දේ නම් දෙසැම්බර් කිව්වේ. ඊ සැලුන් එකකට ගිහිල්ලා පොඩි මේකප් පාරක් දාලා රැවුල් සුදු කරගෙන ආවා. දැන් මේ අවුරුද්දේ අර මේ අප්‍රේල් වල පොඩි ප්‍රශ්නයක් වුණානේ. ඊට පස්සේ ඉතින් මට රැවුල කපලා දාන්න උනා. නැත්තම් පාරේ යන්න බැරුවලා හින ප්‍රශ්න වුණා ඉතින් මට. ඔබතුමා මේ දවස්වල ගොඩක් බිසි ඇතිනේ. ඔබතුමාගේ මේ දවස්වල මහජනතාව ගොඩක් තෑගි හිමිල්ලම් කරනවා ඇති නේද? එතන ඉතින් මේ දවස්වල එච්චරම ලොකුවට වැඩක් නෑ. මොකද ඉතින් මේ මිනිස්සු හැම එකම කඩින් ගන්න බුදු වෙලානේ. ඔයා කියන්නේ හැම මගුලම කඩින් ගේනවා. ඉතින් මොනවා කරන්නද මන්නේ? අර ඊට මදිවට අර මේ මොකද්ද මේ ආර්යා වුණි මියා වුණි ගා මේ ගණේෂ්ගෙන් ඉල්ලනවා. ඉතින් මගෙන් කවුරුවත් මොකුත් ඉල්ලන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔබතුමාගෙන් මහජනතාව මොන වගේ තෑගිද ඉල්ලන්නේ කියලා අපිට පොඩ්ඩක් දැනගන්න පුළුවන් වෙයි. මේවයි මල්ලිකින් දැන් මිනිස්සු ඉල්ලන්නේ ඒවා ඉතින් අපිට දෙන්න බෑ. මොකද මිනිස්සු ඉල්ලන්නේ සල්ලි වියදම් කරන්න පුළුවන් ඒවා. අපේ ඉතින් ආර්ථිකේ පොඩ්ඩක් බැහැලානේ තියෙන්නේ. දැන් බලන්නකො ඉතින් කාල් කිලෝ එකක් කීයද කියලා අපිට ඉතින් අපි කාලා බිල ඉන්න බෑ මල්ලි. ඔය ඉස්සර කාලේ නැත්තම් සීයලා ගෙවල් වලට හොරින් ඇතුල් වෙලා ළමයි නිදන් ඉන්න තැන්වල එහෙම නැත්තම් නත්තල් ගස් ළඟ තෑගි තියලා එනවා කියලා අපි අහලා තියෙනවා දන්නවා. ඔබතුමා මොන වගේ කියාපතිපාටියක් දනුව මේ කරන්නේ මේගොල්ලන්ට තෑගි ලබා දෙද්දි? මෙහෙමයි මේ දැන් ඉස්සර වගේ ඉතින් අර ගෙවල් ඇතුළට ගිහිල්ලා තෑගි දීලා එහෙම එන්න බෑ. දැන් ගොඩක් ගෙවල් වල ගේට්ටු දාලා වැට දාලා වහලා තියෙන. එහෙම නැත්තම් තලි පාළු ඉන්නවා. අම්මෝ සියදි පපුරක් දෙනවා. හරිද? එහෙම ඉතින් ඒ වගේ තැන් වල ඉතින් තෑගි බෙදන්න බෑ. දැන් ඉතින් මගේ ටෙලිෆෝන් නම්බරයක් තියෙනවා. ඒ නම්බරේට කවුරු හරි කෝල් එකක් දුන්නොත් ඉතින් මේ මම ඒක තැපල් කරලා යවනවා. මේ පෝස්ට් එකේ යවනවා. එතකොට ඉතින් මගේ වියදමත් අඩුයි, මගේ ගමන් වියදමත් මොකුත් නෑ. ඉතින් එහෙම තමයි මම කරන්නේ. ඔව් නත්තල් අයියා මහතා, ඔබතුමා විතරම් වැඩ රාජකාරී ඇතුලේ ඉඳිද්දී අපිට පොඩි වෙලාවක් ලබා දීලා අප සමග එවන් නැත්නම් අපි ප්‍රේක්ෂකයන් සමග ඔබේ අදහස් සුමාරු කරගත්තට බොහොම ස්තුතියි. මෙරි ක්‍රිස්මස්. ඔව් ප්‍රේක්ෂකයනි, මීළඟ ගුරාමල්ලි වැඩසටහන සමග සම්බන්ධ වෙමු. ඔබට සුබ නත්තල. පුරා වගේ යන්න නේ අදුවේ. සබ්ස්ක්‍රයිබ් කරලා යන්නේ.